Travel with Ravi ආර් සමග අපේ මාතලේ ගමන. අපි ගමන ආරම්භ කරේ උදෑසන 6:00ට හැව්ලොක් සිටි මෝල් එක ඉදිරිපිටදී. ඉතින් අපි සියලු දෙනාම මේ ගමන ඉතාමත් රසවත් විදියට ආරම්භ කරා. බසය තුලත් හොඳ රස කතාවල් සමග උදෑසනම අපි මොකද අපිත් එක්ක මේ ගමන යද්දී අපිත් එක්ක මීට කලින් අපිත් එක්ක ගමන ගිය අයත් සහභාගී වෙලා තිබුණා. අලුතෙන් ඇවිත් සහභාගී වෙච්ච අයත් හිටියා. ඉතින් පරණ රසවත් කතා සමග අපි අපේ ගමන ආරම්භ කළා. අපේ පළවෙනි නවාතැන වුණේ හුණුගල් කර්මාන්තය. හුණුගල් කර්මාන්තය මම හිතන්නේ ඡායාරූප ශිල්පියෙක්ට ආලෝකයයි දුමයි ඒ දෙකම ලැබෙනවා නම් ඡායාරූප ඉතා රසවත් කතා කියන්න එතන ඡායාරූප ගොඩක් ගන්න අවස්ථාවක් තියෙනවා. ඉතින් මේ හුණුගල් කර්මාන්තයේ ඒ නියැලෙන අය අපිට සෑහෙන්න අපි හොඳින් පිළිගත්තා, අපිට සෑහෙන උදව් කළා. ඉතින් ඒ අය අපිට ඉඩකඩ ලබා දුන්නා. ඒගොල්ලන්ගේ කර්මාන්තය අපිට ඕන විදිහට ඡායාරූප ගන්න උන්ගේ වැඩවලදී යදී සිටියා. අපේ ශිල්පීන් අපිට අවශ්‍ය ෆ්‍රේම්ස් වලට ගිහිල්ලා ඒ ෆ්‍රේම්ස් ඉතාමත් මම හිතන්නේ හොඳින් ලබා ගන්න ඒ අය උත්සාහ කරා. හැමෝටම වගේ හොඳ ෆ්‍රේම් ලැබිලා තිබුණා. ඉතින් මේක හරි රසවත් එක්ස්පීරියන්ස් එකක් වුණා. දැන් මේ මාතලේ කොළඹ ඉඳන් මාතලේට යනකොට ඒ අතරමැද තමයි අපිට මේ හුණුගල් කර්මාන්තය හමුවන්නේ. එතනදී අපි ඒ කවත කරපු කාලය මම හිතන්නේ ඉතා අපිට වැදගත් වුණා. අපේ ගමන ආරම්භයේම නවත්තපු පළවෙනි ස්ථානයේදීම අපිට රසවත් ඡායාරූප එකතුවක් එකතු කරගන්න. අපගේ ඊළඟ තැන වුණේ අපි නැවතිලා හිටපු හෝටලය අමා රෙසිඩන්ස්. මම හිතන්නේ මාතලේ යන කෙනෙක්ට නැවතිලා ඉතාමත් පාසුකම් තියෙන ඉතාමත් හොඳ නවාතැනක් තමයි අමා රෙසිඩන්ස් කියන්නේ. අපි ගිය හැමෝටම අපේ ගිය හැමෝගෙම ආපු කමෙන්ට් එක තමයි ඉතාමත් ලස්සන පාසුකම් තියෙන විවේකයක් ගන්න පුළුවන් හෝටල් එකක් කියලා අමා රෙසිඩන්ස්. අපි දැන් මාතලේ ගමනේ මේ දෙවනි වැඩේ කියන්නේ අපි අයිටම් එක හැටියට අපි මුලින්ම හුණුගල් කර්මාන්තයේ වර්ක්ෂොප් ටික බැලුවා. දැන් අපි මේ අලු විහාරයේ ටෙම්පල් එකට ඇවිල්ලා තියෙන්නේ. කට්ටියම දැන් පින්තූර ටිකක් ගන්න ප්ලෑන් කරගෙන හොඳයි. දැන් මේකත් මම හිතනවා අපිට එක්සයිටින් වැඩක් වෙයි කියලා. බලමු අපි අතුලට ගිහිල්ලා කොහොමද වෙන්නේ කියලා. අපිට පින්තූර ඔපචුනිටි මොනවද හම්බ වෙන්නේ. එහෙනම් අපේ දැන් ටීම් එකත් මගේ පිටිපස්සෙන් එනවා. ඉතින් අපි බලමු මොකද වෙන්නේ කියලා. තීරු ෆෙස්ටිවල් එකේ අපේ දෙවැනි දවස අපි හැමෝම පාන්දර 5:00 වෙනකොට කෝවිලට ගියා.
ඒ යනකොට අපි දැක්ක කොහොමද කෝවිල සූදානම් වෙන්නේ කියලා මේ ලස්සන උත්සවයට. ඉතින් ඒ අතරතුර ගිනි පෑගීම සඳහා ඒ ගින්දර සූදානම් කිරීම එතනත් අපිට හොඳ පින්තූර ටිකක් ගන්න අවස්ථාව ලැබුණා. ඒ එක්කම අපි කෙලින්ම ගඟට ගියා. මොකද එතන තමයි කාවඩි සහ අර කටු ගහලා ඒ පඳුර ඔප්පු කරන්නේ නැහැ. මුලින්ම කරන්නේ ගඟට ගිහිලා පිරිසුදු වෙන එක. ඒ පිරිසුදු වෙලා ඊට පස්සේ ඒගොල්ලෝ ඒ කටු ගාන සෙරමනියට සහභාගී වෙනවා. මම හිතන්නේ ඡායාරූප ශිල්පීන් හැටියට අපි ඒ ගියේ ගමනේ අපි දැක්ක විශේෂ අවස්ථාවල් ටිකක් අපිට හොඳ ඡායාරූප ටිකක් ගන්න. විශේෂ මේ අවස්ථාව කියන්න ඕනේ ඒ අය හිටපු අයගේ අපිට ලැබිච්ච පිළිගැනීම. අපිට කිසිම වෙලාවක විරුද්ධතාවයක්වත් මේ පින්තූර ගන්න එපා. මෙතනින් අයින් වෙන්න ඒවයි කිසිම අපිට බාධාවක් ඒගොල්ලන්ගෙන් උනේ නැහැ. ඒ අය බොහොම සුහදව අපිව පිළිගත්තා. අපිට අවස්ථාව දුන්නා. අපිට ඉඩකඩ දුන්නා. රසවත් හොඳ ඡායාරූප ටිකක් එකතුවක් අපි හැමෝටම ගන්න. අපි ගිය හැම කෙනාම අපි වගේම මේ අවස්ථාවට තවත් අපි දන්න තවත් ශිල්පීන් සහභාගී වෙලා තිබ්බා. ඉතින් මම හිතනවා අපි හැමෝටම හොඳ අවස්ථාවක් ලැබුණා. හොඳ ඡායාරූප ටිකක් ගන්න මේ අවස්ථාවේ. අපේ ගමනේ 3 වෙනි දවසේ තේරු උත්සවයේ ප්‍රධානම දවස තමයි අද. ඉතින් අද අපි හැමෝම ගොඩක් එක්සයිට් වෙලා හිටියේ අපිට මොන වගේ එක්ස්පීරියන්ස් එකක් ලැබෙයිද කියලා. ඉතින් අපි කතා බහ කරගත්ත විදියට අපි හැම සූදානම් වෙච්ච විදියට අපි මේ වැඩේට සහභාගී වුණා. ඉතින් එතනදී අපිට ගොඩක් නීති රීති වලට එකඟ වෙන්න වුණා. මොකද කෝවිලේ ඒගොල්ලන්ගේ ප්‍රධාන දවසේදා ඉතින් අපි මම හිතනවා පුළුවන් තරම් අපි උත්සාහ කරා ඒ නීති රීති වලට අනුව අපේ වැඩ ටිකක් කරගන්න. ඉතින් ඒ වගේම අදත් මේ දවසේ
විශේෂයෙන් කියන්න ඕන දෙයක් තමයි අපිට ලැබිච්ච සහයෝගය. පොලිසියේ සමහර අවස්ථාවලට අපිට සුදුසු තැන් සොයා දෙන්නේ උත්සාහ කළා. මොකද මේ හැමෝටම අවශ්‍යතාවය වුණේ මේක ඉතා හොඳින් ඡායාරූප ගන්න අයට පවා මේ ඉතා හොඳින් රෙකෝඩ් කරගන්න අවස්ථාව දෙන්න. ඉතින් මේ ඔක්කොම අවස්ථාවල් එක්ක අපි මම හිතන අපි ගෲප් එකක් ඇතුළට ගියාට අපිට විසිරෙන්න උනා මේ ලොකු සෙනගත් එක්ක. අපි තැන් වලට ගියත් අපි හැමෝම වෙනස් ෆ්‍රේම් කරා ගිහින් අපි එක ඇංගල් වලට අපිට ලැබිච්ච හැම ඔපචුනිටි එකක්ම අපේ අරගෙන මම හිතන්නේ රසවත් අපි මේ උත්සවයේ දැකිය යුතු සහ මේ උත්සවයට යන්න බැරි වෙච්ච අයට මේ උත්සවය මොන වගේද කියලා කියන්න පුළුවන් ඡායාරූප එකතුවක් ගන්න අපි සියලු දෙනාටම හැකියාව ලැබුණා. මෙන්න මේ විදියට Travel with රවියාත් තේරු උත්සවය මාතලේ නගරයේදී අපි කව කළා. මේ උත්සවයේ විශේෂත්වය තමයි මේ ගමනේ විශේෂත්වය කැමරා LK සෝනි ආයතන දෙකම අපිත් එක්ක එකතු වෙලා මේ වැඩේ කරේ. ඉතින් ඒ අයගේ අනුග්‍රහය අපිට ලැබුණා. මේ මුළු වැඩසටහනටම හොඳ සහයෝගයක් ලැබුණා. ඒ අය නියෝජනය කරන්න ආපු ඒ ශිල්පීන් කල්ප අසිත වගේ අය ඒ එක්කම මේකට සහභාගී වෙච්ච හැම කෙනාම වගේ තමන්ගේ පාට් එක හරියට කරා බොහොම සුවදව හැමෝම සහෝදරය කියන්නේ එක පවුලක් වගේ හැම වෙලේම හැමදේම නොලෙජ් එකද හැමදේම කෙනෙක්ට මොන හරි දන්නේ දෙයක් තිබ්බොත් කරදරයක් වුණොත් ඕනේ දෙයකට හැමෝම එක පවුලක් වගේ ඉතාමත් හරි සුහදව මම හිතන්නේ ගිය සියලු දෙනාම හොඳ ඡායාරූප ගොඩක් සමග ඒ වගේම හොඳ එක්ස්පීරියන්ස් ගොඩක් සමග හොඳ යාළුවෝ ගොඩක් සමග අපිට මේ ගමන නිමා කරන්න පුළුවන් වුණා. ඉතින් Travel with රවියා සමග අපි තව ගමනකට සූදානම් වෙමින් පවතිනවා. වැඩි විස්තර ඉදිරියේදී කියන්න. එහෙනම් දැනට ඔබට ස්තුතියි. රවියාගේ මේ වැඩේ ගොඩක් සාර්ථකයි. මොකද මම දැක්කා A to Z මේක ප්ලෑන් කරේ කොහොමද මුලින්ම ඒ වල ගොඩක් සක්සස් කරලා අපි ටීම් එකක් විදිහට අපි ගොඩක් දේවල් අපි මේ ගමනේදී කරගත්තා. රවිත් එක්ක දෙවෙනි පාර මේ සෙට් උනේ කලිනොත් එක පාරක් සෙට්ලා ගොඩක් ලස්සන ෆොටෝස් එකක් ගත්තා. මම ගොඩක් ආගේ ෆොටෝස් දැක්ක කැමරා අසලත් තියෙනවා. වැඩේ නම් ගොඩක්ම හොඳට ප්ලෑන් කරලා තිබුණා. ඒ වගේම අපිට අවශ්‍ය දේවල් ටික ඒ විදිහටම සිද්ධ වුණා. එඩිට් කරගන්න පුළුවන් වුණා. ඒකෙන්ද කිසිම දැනක අවුලක් අඩුපාඩුවක් දැක්කේ නැහැ. බොහොම සාර්ථක විදිහට වැඩේ කරගන්න පුළුවන් වුණා. මම හිතනවා ඉතින්ටත් ඒ වගේම අදහසක් ඇති කියලා. මේ වැඩේ ඔෆිෂියලි රවියත් එක්ක රවියාර එක්ක ගියේ ෆස්ට් ටයිම්. ඒ වුණාට අපි ගොඩක් ට්‍රැවල් කරලා තියෙනවා. මේ කියපු විදිහට ගොඩක් දේවල් ඇත්තටම මේන් තින් කියපු ඔක්කොම ටික ඩෙලිවර් කරනවා ඒ විදිහට. ඒකේ මේවල ඉස්සලා එකක් පොරොන්දු වෙලා එකක් තුනක් නෙමෙයි. ඒ ඔක්කොම තමයි ඒ ඔපචුනිටි එක තිබ්බා. ඇත්තටම ඉස්සලා ඉල්ල බලලා කතා කරලා ඒ ඔක්කොම ටික හරියටම ප්ලෑන් කරලා තිබ්බා. ඒක නාවට පස්සේ සර්ප්‍රයිස් වෙන්න තිබ්බේ නැහැ. මේ ඇත්තටම ගොඩක් ලස්සන ෆොටෝස් ගත්තා. අනිත් එක හැමෝන්ටම ගොඩක් ඔපචුනිටිස් හම්බුණා. ගොඩක් දේවල් කරගෙන. So thank you so much. Thank you so much for everything. Thank you. Travel with Ravi
I have been with him for a few travels and I'm really happy. And today also is a success. I'm not going to talk about, the technical side of it, and a lot of people spoke about. But I have most touched area because they have already visited prior to this and planned properly. And more than anything, they have got the approval from the COVID. So that's really a good thing. I think that's another level, I would say, because some people are, they try to, do certain things, but these are the professionally handling. I can see he is doing this to another level now. I can see the improvement from first one to this one. There are a lot of improvements. So I'm happy for this, and I feel all the success, and thanks to Sony and thanks to Camera LK also. Thank you guys. All the guys are wonderful. Great time. ඉවරයි එතන ඉවරයි